විශේෂයෙන්ම ඔබතුමා ওই තනතුර දරද්දී අපහසුම කාලයේ තනතුර දරද්දී රාජ්‍ය නායකයන් තිදෙනෙක් සමග කටයුතු කරා. ඒ කාල සීමාව තුළ මුලින්ම කෙටි කාලයක් සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක. ඔබ මේ තිදෙනාගෙන්ම ලැබිච්ච සහයෝගය ගැන කොහොමද කතා කරන්නේ අද? ඊටාම විශිෂ්ටයි. මොකද ඒක විවිධ ආකාරයේ අත්දැකීම් මට තියෙන්නේ. ඇත්තටම ගෝඨාභය ජනාධිපතිතුමාට මම කිව්වාගේ මේ එතුමා අපි පත් කරා. මාවයි අපේ මහා බැංකුව අධිපතිතුමා විශ්වාස කරා. අන්තිම මං හරි අප්‍රසිද්ධ චරිතයක් ඒ දවස්වල. මම තාමත් අප්‍රසිද්ධයි. මේ ඒ දවස්වල මම මෙච්චරත් ප්‍රසිද්ධ නෑ. මම ඒ දවස්වල මම දන්නේ නැහැ කවුරුවත්. හැබැයි එහෙම හිටපු මාව මෙතන පත් කිරීම බැලගන්න මම එතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. එකෙන් අදහස් වෙන්නේ අපි ගැන තිබුණු විශ්වාසය. මුදල් මොකද අපේ මේ නන්දලාල් මහත්තයා ගැන දැනන් හිටියා. මොකද රටම දන්නවා. ඒක දැන් නෙවෙයි ඒ දවස්වලත් දන්නවා. හොඳටම දන්නවා. එතුමා ඉතා මේ ක්‍රියාකාරීව ඒ කටයුතු මුළු රටම දැන. නමුත් මාව දැනන් හිටියේ දැන්. පත් කරලා ඊට පස්සේ අර මං ඉස්සලා කිව්වා වගේ අපි IMF එකට ගිහිල්ලා මූල් කාලේදී ඔය තෙල් හොයන මත මාසෙකමාරක් විතර වගේ මං වැඩ කරා මට මතකයි. ඒ වෙලාවේ තිබුණ අපි කරන ෆයර් ෆයිටිං වගේ කියලා. ඒ වෙලාවේ බොහෝම අමාරු කාලේ මේවා කරන්න තමයි අපිට දේශපාලන නායකත්වය දුන්නේ ගෝඨාභය ජනාධිපතිතුමා. ඊට පස්සේ දන්නවනේ ඊට පස්සේ තමයි අපේ ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ජනාධිපතිතුමා විදිහට පත් වෙන්නේ. මට මතකයි ජූලයි මාසේ වගේ මට ඊට කලින් මේ මාසේ මම අගමැතිතුමා වෙනවා. අතන අගමැතිතුමාට පස්සේ ඒ ආර්ථික කළමනාකරණය වගේම එතුමයි ගන්නේ. මේ ගෝඨාභය ජනාධිපතිතුමා හිටියා වුණත් මට මතක හැටියට මේ එතුමා ආර්ථික කළමනාකරණයක් විතර වගේ මම කාලේ මම කියන්නේ එතුමා මුදල් එතුමා නම් මම කියන්නේ ඒ වාක්‍ය මරණ ඊට පස්සේ එතුමා තමයි මේකට අවශ්‍ය ඔය එතුමාත් එක්ක වැඩ කිරීමේ අත්දැකීම කොහොමද ඔබට? මම හිතන්නේ තාම විශිෂ්ටයි කියලා. තාම විශිෂ්ට අත්දැකීමක් මට හම්බුනේ. මොකද එකක් තමයි මම නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. සහ තීරණ ගැනීමේදී කොයි ආකාරයෙන් තීරණ ගන්නේ ඒ වගේ නායකත්ව ගුණාංග වගේ දේවල් මම ගොඩක් ඇත්තට මේක ඉගෙන ගත්තා. මොකද මට සමහර දේවල් ඇත්තටම මේ හම්බෙලා තිබුණේ නැහැ එහෙම. මම සෑහෙන වැඩි කාලයක් මම එතුමත් එක්ක තමයි වැඩ කරේ. මම සමහර අමාරු ඉස්සලා කිව්වා අමාරු තීරණ ගන්න සිද්ධ වුණා. ඒ ඍජු තීරණ ගත්ත ආකාරය. එතකොට ඒවා ක්‍රියාත්මක කිරීමේදී අර කිව්වාගේ නොසැලී හිටපු ආකාරය. සමහරට අවාසිදායක වෙන්න පුළුවන් දේශපාලනයකට. නමුත් ඒ වෙලාවේ ඇත්තටම මම හිතන්නේ දේශපාලනට වඩා රට ගැන තමයි හිතුවේ කියලා මට හිතෙන්නේ. ඒක මගේ පෞද්ගලික අදහස. මොකද එහෙම තීරණ ගත්ත නිසා තමයි වැඩි අමාරු තීන්දුව ගත්ත නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපිට මේ ප්‍රගතිය සැහැණ මට්ටමට ක්‍රමානුකූලව කරගෙන යන්න පුළුවන් වුණේ. එතකොට විශේෂයෙන්ම රටවල් සමග ගනුදෙනු කිරීමේදී මම හිතනවා ණය ප්‍රතිගත කරන්නේදී අපිට ගොඩක් වෙලාවට එතුමාට කතා කරන්න සිද්ධ වුණා දුරකථනයෙන් පැහැදිලි කර දෙන්න සිද්ධ වුණා. සමහරට ඒ සාකච්ඡාවේ අතරවාරයේදී එතුමාට කතා කරන්න අපිට සිද්ධ වුණා. ඉතින් මට හොඳට මතකයි එතුමායි හැම වෙලාවකම හැම කතා කරන වෙලාවෙම දුන්න උපදෙස් ගත්ත තීරණ සහ ඒවා ඊට සාකච්ඡා කරපු ආකාරය අපි මුදල් අමාත්‍යාංශය සමග ඊට පස්සේ අනිකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදේශකවරු හිටියා. හැම මම හිතුවා මේක මේ අමාත්‍යාංශය දරන්නේ හැමෝම එකතු වෙලා කරපු අර ලොකු එකක් මේ ලොකු මොකක්ද කියන්නේ ඔපරේෂන් එකක් මේක. ඉතින් අර හැම තැනදීම මේ තුමා එකට අපේ නායකත්වය ලැබලා දුන්නා. පැහැදිලි නායකත්වය ලැබලා දුන්නා. තීන්දුව අරගෙන දුන්නා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ දැඩි ඍජු තීරණ ඒවා දැඩි වෙන්න හේතුව ඒව නොගත්තා නම් මේක අපිට ගිලිහියන්න තිබුණා සමහර අවස්ථාවල්. ඒ නිසා ඒ එතුමා ඊට පස්සේ අපි අනුර කුමාර ජනාධිපතිතුමා ඊටාම බුද්ධිමත් ආකාරයට මේ මම හිතනවා මේ පොතේ කියලා තියෙනවා කලින්දු. මොකද මම අනුර කුමාර ජනාධිපතිතුමාට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙලා තියෙනවා. මොකද මේ ආර්ථික කළමනාකරණයේ මේ අපු ගමන අඛණ්ඩතාවයේ රඳවා ගැනීම ඒක ඉතාම විශිෂ්ට දෙයක් මේ ලංකාවේ ගත්තාම. අපිට දකින්න ඇති උදාහරණයක් ගත්තොත් 2019 ඇවිල්ලා අර සිද්ධිය ගන්නවනේ. ඒක අපේ ඉතිහාසයේ තියෙන්නම වෙනසක් වෙලා යම් කිසි කෙනෙක් ආවට පස්සේ ආයෙ වෙනස් කරන්න හදනවා. මුළු මනින්ම උඩු යටිකුරු කරනවා. නමුත් මම ඉතාම මේ නියතමානීව ස්ථිතවන්ත වෙනවා සහ ගරු කරනවා මේ අනුර කුමාර ජනාධිපතිතුමා ගත්තේ තීරණය. මම ඔය පොතේ තියලා තියෙනවා ඒක අපේ මොකද ආර්ථික කළමනාකරණයේදී මෙතෙක් නොතිබුණ අත්දැකීමක් ඒක. ඒ අපි කියන policy consistency continuity කියලා. policy continuity කියන එක. ඒක හරියට වැදගත් වුණා. මොකද ඒක ජනතාව බලාපොරොත්තු වුණා, පෞද්ගලික අංශය බලාපොරොත්තු වුණා, අනිකුත් දේශීය අංශ බලාපොරොත්තු වුණා වගේම විශේෂයෙන්ම ජාත්‍යන්තර බලාගෙන හිටියා. මේ ජාත්‍යන්තර වෙන ආයතන මූල්‍ය ආයතන එතකොට අපි කියනවා මේ රේටින් ඒජන්සිස් වගේ හැම දෙනාම දිහා බලන් හිටියා මේක මොකද වෙන්නේ කියලා. නමුත් එතුමාගේ තිබුණේ ඒ ගුණය නිසා
සහ එතුමාගේ තිබුණේ මේක තේරුම් ගැනීමට සහ ක්‍රියාත්මක වෙන්න තිබුණේ ඒ දක්ෂතාවය නිසා එතුමා ඒක පොලිසි කන්ටිනියුටි එක එහෙම රැකගත්තා. ඒක මම හිතනවා අපි කියන මේ හැරවුම් ලක්ෂයක් වගේ කියලා. ඒක ලොකු හොඳ ධනාත්මක හැරවුම් ලක්ෂයක් වුණා. ඉතින් ඒකට අනුකුමාර ජනාධිපතිතුමාගේ මූලිකත්වය දුන්නාට මම වගේ ජනාධිපතිතුරු තුන් දෙනෙක් අවධි 3ක් වෙනස් ආකාරයට ඒ විතරක් නෙවෙයි අපේ වර්තමාන ජනාධිපතිතුමා කියන්නේ වර්තමාන ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරන යාම සඳහා ඒ ආකාරයටම ඒ කටයුතු සිදු කරනවා. ඒක ඉතාම වටිනා දෙයක්. ඊට අමතරව කැබිනට් මණ්ඩලය ඔය අවස්ථාවේ කැබිනට් මණ්ඩල 3ක් තිබුණා. ඒතර පාර්ලිමේන්තුව නිතරම අපිට සමහර විපක්ෂීය මන්ත්‍රීවරුන්ගෙන් පවා සහයෝගයක් ලැබෙන්නේ නැති ඔබට. ඔයක සමහර අවස්ථාවලදී ඉතින් හැම මොනේතර පාර්ලිමේන්තුව පැත්තෙන් ගන්නකොට ඒක වෙනම දෙයක්. ඒ කියන්නේ ඒක නමුතර පොදුවේ අපි කතා කරනකොට සමහර අවස්ථාවලදී සමහර අදහස් එහෙම අත ප්‍රකාශ වුණා. දැන් ඒ හැම දෙයකටම මම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. මොකද ඒ හැමෝගෙම තමයි සාහමික වශයෙන් ඒ වැඩ කරපු එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මෙතෙන් එන්න පුළුවන්. සාවරත්වයේ ලබා ගත්තේ. දැන් ජනාධිපතිතුමා බොහොම අදිෂ්ඨානශීලීව සඳහන් කරා නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට නොයා අපේ දෙපයින් නැගී සිටමින් ආර්ථිකය නගා සිටුවන තැනකට ශ්‍රී ලංකාව ගමන් කළ යුතුයි කියලා. දැන් අපි 17 වෙනි වතාව ගිහිල්ලා තියෙන්නේ. 18 වෙනි වතාවටත් යනවා නම් ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැටලුවක් නෙමෙයි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ ගැටලුවක්. අපි එතනට නොයා සිටින්න මගේ අවසාන ප්‍රශ්නේ. අපි එතනට නොයයි කියලා ඔබට විශ්වාසයක් තියනවාද? නොයා සිටින්න නම් විශේෂයෙන්ම මම මේ ප්‍රශ්නය අහන්නේ ජනාධිපතිවරයාටවත් කාටවත් උපදෙස් දෙන්න නෙමෙයි. රටේ අපි වගේ පුරවැසියන්ට උපදෙස් දෙන්න. ඔබට කරන ඉල්ලීමක් අපි එතනට නොයා සිටින්න නම් රටක් විදියට අපි හිතන විදිය වෙනස් කරගන්න ඕනේ කොහොමද? නෑ ඒක ඇත්තටම ඉතාම හොඳ අදිෂ්ඨානයක්. මොකද කන්ද කිව්වා වගේම දැන් අපි 16 වතාවක් ගිහිල්ලා තිබුණා. අපි දැන් 17 වෙනි එකේ ඉන්නේ. මං හැමදාම දකින්න දෙයක් තමයි ඇයි අපිට මේ ජාත්‍යන්තර ආයතනයක් පිටිපස්සෙන් ගලා නිකන් ඉස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙක් පිටිපස්සෙන් ඉන්නවා වගේ මේක කරන්න කියනවා වගේ නිකන් මම අදහසක් කියන්නේ. එහෙම කරන ත ඇයි අපිට තනියෙන් මේක කරගන්න බැරි? ඇයි අපේ විනය මම කියන්නේ විනය කියන එක අදහස් කරේ. අපේ විනය ශික්ෂණයයි අපිටම හදාගන්න බැරි. ඒක තමයි ජනතුමයි කිව්වේ. අපේ රටක් වශයෙන් අපි අපේම විනය හදාගන්න අපේ ශික්ෂණය හදාගන්න අපි නැගිටින්න ඕනේ. අපි තනියෙන් නැගිටින්න ඕනේ. ඉතින් ඒකට ජනතුමා කියන්නේ මේ 28 වෙනකොට මේ තියෙන මේ වැඩසටහන පාවිච්චි කරලා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ටික ඔක්කොම කරලා අර වෙනකොට අපි දෙපයින් නැගිටින රටක් විදිහට පත් කරගන්න ඕනේ කියන එකයි. ඒක තමයි මේ ගමන යන්නේ. ඒ ගියාට පස්සේ ජනාධිපතිතුමා විශ්වාස කරනවා 28 වෙනකොට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම ඒක කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අපේ රටක් විදිහට ගන්න පුළුවන් විශාලම ජයග්‍රහණය. ඒක කරගන්නකොට අනිත් අයගේ සහයෝගයෙන් මේකට විශේෂයෙන් බලපානවා. මොකද මට හොඳට මතකයි 2022 මාර්තු මාසේ 18 වෙනිදා ඒ අපුලියුම ගෝඨාභය ජනාධිපතිතුමා අපිට IMF ප්‍රෝග්‍රෑම් එකක් දෙන්න කියලා. අපිනේ ඉල්ලුවේ. අපි ඉල්ලුවේ. ඒගොල්ලන් ආවේ නෑනේ. ඇයි අපි ගියේ? ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ. ඇයි අපි තාම IMF එකට ගියේ? මම තව එක මගේ පෞද්ගලික දෙයක් මේ කැමති බෙදා ගන්න. මමත් හිටියන්නේ ඔය මූල්‍ය අරමුදලේ ඔය විකල්ප විධායක අධ්‍යක්ෂලා මම ඉස්සර වගේ කාලයක් හිටියා. එතකොට මේ ඒ දවස්වල මම දැක්කා අනික් රටවල්. ගත්තොත් මැලේසියාව, තායිලන්තය, පිලිපීන, එතකොට සිංගප්පූරු ටිකක් එහා තියෙන රටක්. ඒ වගේ රටවල මේ නිලධාරී මේ නියෝජිතයෝ ඇවිල්ලා කතා කරලා යනවා. අපි ගිය හැම සැරේම අපි කරන්නේ ගොඩක් අවසර හැම වෙලාවෙම ගොඩක් අවසර මම 90% අපි කරන්නේ අපේ වැඩසටහනක් පිළිබඳව ඒගොල්ලන්ක සාකච්ඡා කරන එක. මට එදා හිතුණ දෙයක් තමයි අපි කවදාද අර රටවල් වගේ කොන්ද කෙලින් තියාගෙන IMF එකට ඇවිල්ලා කතා කරලා ලිට යන්න කියලා. අපි කවදාද ඒ වගේ රටක් හදාගන්නේ? අපිට එහෙම රටක් හදාගන්න ඕනේ නැද්ද? අපි එතෙන් වැඩ කරන්න ඕනේ නැද්ද කියන ගැටලුව මට එදා දැනෙලා තුනා. ඉතින් ඒක කරන්න ලේසි නෑ. අපි හැමෝම කැපවීම වැඩ කරන්න ඕනේ. මොකද ඒ අපිට කැපවීම වැඩ කරන්න පුළුවන්. අපිට දුක දරා ගන්න පුළුවන්. අපිට වෙහෙස දරා ගන්න පුළුවන්. ඒකයි දැන් අර මම විශේෂයෙන්ම අර හැමතැනම කියන වගේ අපේ ජනතාව පින්නුවේ ඒක. අපි දුක දරා ගන්නම්. අපි ඒක අවශ්‍ය සහයෝගය ලැබලා දෙන්නම්. හැබැයි හරියට මේක කරන්න ඕන කියන පණිවිඩය තමයි කියලා මම හිතන්නේ. අරගලේනත් ආවේ ඒ වගේ පණිවිඩයක් තමයි ආවේ. හරියට කරන්න ආයතන ශක්තිමත් කරන්න දෝෂණය නැති කරන්න. ඒකයි අපි අනුජනාධිපතිතුමා දැන් මේ කරගෙන යන්නේ. ඉතින් මන්ට ලොකු විශ්වාසයක් තියෙනවා 28 වෙද්දී
අපිට ඒ තත්ත්වයට ළඟා වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒකට අපි හැමෝම විවිධ ගැටලු තියෙන්න පුළුවන්. විවිධ නොගැලපීම් තියෙන්න පුළුවන්. විවිධ විවේචන තියෙන්න පුළුවන්. නමුත් අවසානයේ අපි මම විශ්වාස කරන දේ තමයි අපි රට පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕන. සහ රට කොයි තැනද තිබිය යුත්තේ මීට ඉස්සරහට අවුරුදු ගානකට ඒ අනුව කටයුතු කළ යුතු ඒ අනුව ඒ කැපවිය යුතුයි. මම තරුණ අයගෙනුත් මම ඉල්ලන්නේ අපිට මේ පහුගිය අවුරුදු 2-3දී ඒ කරගෙන ආපු ක්‍රියාදාමය තුළින් අපිට ලොකු ආදර්ශ ලබා ගන්න පුළුවන්. රටක් විදිහට කොහොමද මේ කටයුතු කළ හැකි කියලා, කටයුතු කළ යුත්තේ කියලා. මොකද එහෙම රටක් විදිහට හිතලා අපි ඔක්කොම එකට එකතු වෙලා අපේ තියෙන ශක්තිය ඔක්කොම එකට එකතු කරලා මේ ගමන ගියොත් තමයි අපිට පුළුවන් ඉන්නේ ශ්‍රී ලංකාව කියන රට. මම හැමදාම විශ්වාස කරන එකක් තමයි මෙතන නෙමෙයි ඉන්න ඕනේ. මට හරිම දුකයි ලංකාවේ මෙතන ඉන්න එක ගැන. මීට ලොකු ජාවයකින් ලොකු ශක්තියකින් ගිහිල්ලා අපිට ගොඩක් ලොකු තැනකට යන්න පුළුවන්, ශක්තිමත් තැනකට යන්න පුළුවන්. ඒ ගමන තමයි දැන් මේ යන්නේ. ඉතින් එතෙන් යන්න අපි සියලු දෙනාගේම කැපකිරීම සහයෝගය බලාපොරොත්තු වෙනවා.